හෙලෝ ගයිස් කාලෙකට පස්සේ අද අතරම මම කරන්න හිතන්නේ ස්ටඩි බ්ලොග් එක. දැන් අපේ පෙරවල් එක්සෑම් එකට තව මාස දෙකක් තියෙනවා. ඒ මාස දෙකට වැඩ කරන්නත් ඕන නිසා අනිත් දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා එක්සෑම් එකට පොඩ්ඩක් ඉන්වෝල්ව් වෙන්න කියලා බැලුවේ. පොඩ්ඩක් වැඩ කරන්නත් ඕනේ. දැන් වෙලාව 12:20යි. කරටත් තේරෙන්නේ ඇති. අද ෆුල් නයිට් එකක් අදින්න කියලා බැලුවේ. අපි බලමු ඉස්සරහට බ්ලොග් එකෙන් ඉස්සරහට මාත් එක්ක බ්ලොග් එකත් එක්කම ඉන්න. කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණේ පොඩ්ඩක් වැඩත් එක්ක බිසි වුණා. අපි බ්ලොග් එකත් එක්ක ඉස්සරහට යමු. මේ කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා මමවත් දන්නේ නැහැ. අපි බලමු. ගයිස් අද වැඩේට පොඩි දේවල් ටිකක් ඕන වෙන්නේ. මුලින්ම මම මේකට යූස් කරනමයි gimbal එක වීඩියෝ රෙකෝඩ්ස් කරන්න. තාම gimbal එක සෙටප් කරලා ගත්තේ නැහැ. ඊට පස්සේ මට හම්බෙච්ච සමරි බුක්ස් ටිකක් තියෙනවා උපුල සර්ගේ. ඒ ටික මම අද යූස් කරනවා මගේ නොලෙජ් එක පොඩ්ඩක් වැඩි කරගන්න. සමරි බුක්ස් ටිකත් එක්ක පෑන් ටිකකුයි තව half sheet කොල් ටිකක් ගන්න ඕනේ. half sheet කොල් ටිකයි සමරි බුක් එකයි මේ බරු ටික තමයි මොන වෙන්නේ. පෑනකුත් ගත්තා, හයිලයිට් එකත් ගත්තා. අපි ඉතින් බඩු ටික අරන් යන්න බලමු. ගයිස් gimbal එක නම් සෙටප් කරගත්තා. ඔයාලට පේන්නේ මේක. මේකෙන් තමයි අද වීඩියෝ ෂූට් ටික කරන්නේ. බඩු ටිකක් ගත්තා, gimbal එකයි half sheet ටිකයි සමරි බුක් ටිකයි ඉතුරු පෑන් පැන්සල් ටිකයි. අපි බලමු ඉස්සරහට වැඩ කරගන්න පුළුවන් කියලා හිතනවා. පුළුවන් තරමක් නයිට් එක ඇදලා අපි ඊට පස්සේ නිදාගෙන උදේටත් වැඩ කරන්න පටන් ගමු. ඉස්සරහටත් වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. දැන් බ්ලොග් එක පටන් ගන්නවා. අද මම මෙතන තමයි වැඩ කරන්න හිතන් ඉන්නේ. මේ අපේ ගේ ඉස්සරහා තියෙන එළිය මේසේ බඩු ටිකක් ගෙනාවා. මෙතන ඉඳන් තමයි පාඩම් කරන්න කියලා බැලුවේ. මේ කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නේ නැහැ. මధుරෝ කනවා නම් අපිට ඒකටත් විසඳුමක් හොයාගන්න වෙනවා. බලමු අපි ඉස්සරහට. දැන් ඉඳලා මේක ටයිම් ලැප්ස් විදියට මම අරන් එනවා. දැන් තමයි අතන වැඩ ටික පටන් ගන්න. ඉස්සරහට මාත් එක්ක බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න මధుරෝ ආවොත් ඒකට විසඳුමක් දෙන්න වෙනවා. අපි බලමු ඉස්සරහට බ්ලොග් එකත් එක්ක ඉන්න. දැන් තමයි වැඩ පටන් ගන්න හදන්නේ. බලමු අපිට කොච්චර වෙලාවක් මේක අදන් ගන්න පුළුවන් වේද කියලා. අපි ඉපලම වෙලාවක් කියන්නේ අර පැත්තෙන් ටයිම් ලැප්ස් ටිකක් යනවා. ඒත් විතරක් රෙකෝඩ් වෙනවා. මම මේ ෆෝන් එකෙන් අතරතුර වීඩියෝස් ටික ගන්න නැත්නම් ඔයාලට බෝරින් වෙනවා මේක. ඒ විදිහට තමයි අද වැඩ ටික කරන්න කියලා බැලුවේ. එච්චර එළිය නම් නැතුව ඇති මේ ෆෝන් එකේ කැම එක පොඩක් අවුල් නිසා. මම මේ හරව බලන්න එකයි. අවුලක් නෑ. අරකින් හොඳට පේනවා මේ ඒ කැම එකෙන්. එතන රෙකෝඩ් වෙන්න දාලා තියෙන්නේ. අපි මුලින් එකකහමාන වලින් පටන් ගෙන ඉස්සරහට යමු. ටික ටික නෝට්ස් බල ඒ කියන්නේ නෝට්ස් මතක් කරන වැඩක් තමයි අද කරන්න කියලා බැලුවේ. අපි බලමු ඉස්සරහට. ගයිස් දැන් වෙලාව 1:21යි. මම මුලින් පාඩම් කරන්න පටන් ගත්තේ ෆිසික්ස් වල ෆස්ට් ලෙසන් එක එකකමාන. ඒක මට පාඩම් කරන්න ඉච්චර වෙලාවක් තියෙනවා. ඒ නිසා සෙකන්ඩ් ලෙසන් එක විස්තර සමරිස් ටිකකුත් බලන්න කියලා මම බැලුවේ. පැයකට ආසන්න කාලයක් ගිහින් තියෙන වැඩේට මේක පොඩි පාඩමක් නිසා
දැන් මම ඔයාලට ස්ටඩි ට්‍රික් එකකුත් දැන් කියලා දෙනවා. ඒත් එක්කම අපි මැකනික්ස් ටිකක් පොඩ්ඩක් බලමු. මොකද මැකනික්ස් වලින් A-level ෆිසික්ස් පේපර් එකට ලකුණු ගොඩක් එනවා. ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕන පාඩමක්. ඒ නිසා මේකට වැඩි බරක් දීලා කරන්නත් ඕනේ. මම කියලා දෙන ස්ටඩි ට්‍රික් එක ඔයාලට ගැලපෙනවා නම් මේක ඉස්සරහට කන්ටිනියු කරගන්න ඔයාලගේ විදිහකටම අපි බලමු ඉස්සරහට. මම මේ වැඩේදී යූස් කරන ටෙක්නික් එක මේකයි. ඉස්සරලාම අපේ තියරි නෝට් තියෙනවනේ. තියරි නෝට් එක අරන් මුලින් ලස්සනටම එකින් එක කියවගෙන යනවා. ඊට පස්සේ අපිට ඒ කියවන්න යද්දී ඔයාලට දැනෙනවනේ මේ පොයින්ට් එක හයිලයිට් වෙන්න ඕනේ කියලා. මේ වගේ තැන් හයිලයිට් එකක් වගේ යූස් කරලා මේ විදිහට හයිලයිට් කරගන්නවා. ඊට අමතරව ඒ කියවන්න යද්දී දැන් අපි වැඩේට ගන්න පාඩම තියෙනවනේ. ඒ පාඩමේ නිකන් කටුවට ලස්සනක් වෙන්න ඕනේ. මොකද අපිට නෝට් එක මෙහෙ තියෙනවා. එතකොට අපිට පොඩි මතකයක් වෙන්න අපේ ෆෝකස් එක හරියට තියාගන්න මුලින් නිකන් කටුවට නිකන් අපි කියවගෙන යද්දිම පොඩි පෑනක් වගේ යූස් කරලා ඔහොම මුලින් කටුවට ඔහොම ලියා ගන්නවා. ඊට පස්සේ ඒත් එක්කම අපිට දැන් ওই සමීකරණ අදාළ දේවල් ඒ කියන්නේ අපිට පාඩම් කරගන්න ඕන සමීකරණයම තියෙනවනේ නෝට් එක කියවන් යද්දි. ඒ කියවන් යද්දි එන ඒ කියන්නේ සමීකරණෙම අපි මෙතනින් බලාගෙන සාමාන්‍ය පැහැදිලිව පේන විදිහට ඉක්මනට ලියාගෙන යනවා. වැඩි කාලයක් ගන්න බෑ. මොකද එක්සෑම් එක ළඟයි නම් ඒ වගේ ලියන වැඩවලට ටයිම් වේස්ට් කරන්න නැතුව ගණන් හදන්නම ફોකස් එක දෙන්න. ගයිස් මගේ සෙකන්ඩ් කැම් එකේ මේ විදි බැටරි ගහලා තියෙන්නේ. මම හිතුවේ මේක ඉක්මනට බහයි කියලා. මොකද ටයිම් ලැප්ස් ගත්ත හින්දා ස්ක්‍රීන් එක තුන් වෙලා තියෙන හින්දා වැඩි බැටරි ප්‍රමාණයක් එකට ගිහිල්ලා අපි ගිම්බල් එක ඕෆ් කරලා අපි ඒක චාර්ජ් එකට ගහමු ඉස්සරහට වැඩවලට ගන්න. මේ vlog එක දැම්ම ඉවර වෙන්නේ නැහැ. මේ ෆෝන් එකෙන් වැඩ කරගන්න පුළුවන් මට. ෆෝන් ගිම්බල් එකෙන් ෆෝන් එක ගලවලා අපි ඒක චාර්ජ් එකට ගහමු. මදුරුවත් කනවා දෙයට සිතුමක් හොයාගන්නත් ඕනේ. පොඩි හදුම් කුරු જાතියක් තිබ්බා. ඒ හදුම් කුරු જાතිය ගැහුවොත් ඒක හරියයි. ඉස්සරහටත් වීඩියෝ එකත් එක්ක ඉන්න මේක වීඩියෝ එක අතර උන පොඩි අතරතැබ්බයක්. ඒ වුණාට වීඩියෝ එක නවත්තන්නේ නැහැ. බලමු අපි ඉස්සරහට බ්ලොග් එකත් එක්ක ඉන්න. ඔන්න ගයිස් මගේ ප්‍රශ්නයක් පොඩි විසඳුමක් හොයාගත්තා. මග්ගික කරන් එකට වැඩිපුර වල හදුම් කුරු જાතියක් තියෙන එක පැංගිරි වලින් තමයි හදන්නේ. ඒකට මදුරු යනවා. ඔයාලට ඒක විස්තර දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න මම ඒක විස්තර දාන්නම්. ඒක මේකට ගහලා මාරු සුණයි හදුම් කුරු කපු දෙක ළඟින් තියාගන්න තියෙනවා. එතකොට ඉතින් ආ මදුරු පැත්ත බලා දෙන්නේ. වැඩක් කරගන්න පුළුවන්. මේ මගේ ස්ටඩි මේස් එක අපේ ගේ ඉස්සරහා තියෙන්නේ. පල්ලෙහාම තියලා වැඩ ටික පටන් ගමු. තමයි මගේ ස්ටඩි බ්ලොග් එක ඉවර වෙන්නේ. ඉස්සරහට ස්ටඩි බ්ලොග්ස් ඕනෙන් නම් මට මැසේජ් එකක් දාලා තියන්න. ගොඩක් කට්ටිය ඉල්ලුවා ස්ටඩි බ්ලොග් ටිකක් කරන්න කියලා. ඒකයි මම ස්ටඩි බ්ලොග් ටිකක් කරේ.
මේ කොච්චර දුරට සාර්ථක වුණාද කියලා ඇත්තටම ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ. දැන් වෙලාව 10:27යි. මම පාන්දර 5 විතර වෙනකන් හිටියා. ඊට පස්සේ නිදාගෙන පොඩ්ඩක් ඇහැරලා තමයි මම මේ වීඩියෝ එක ගන්න. ඇහැරලා වොච් එකක් දාලා කෑමත් කෑවා. ඒ ඔක්කොම කරලා බලලා 10:00යි. ඉස්සරහත් මගෙන් ස්ටඩි බ්ලොග්ස් ඕනනම් ඔයාලට මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් හරි දාලා තියන්න. ඉස්සරහත් ඔයාලා වෙනුවෙන් ස්ටඩි බ්ලොග් ටිකක් අරන් එන්නම්. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාන්න. Thank you.